කතා කරමු ස්ට්‍රෝක් එකක් හැදෙන පුද්ගලයෙක්ට. ඒ කියන්නේ අංශභාගයක් තියෙන අංශභාගී තත්ත්වයක් හැදෙන පුද්ගලයෙක්ට කොහොමද ෆිසියෝതെරපි හෙල්ප් කරන්නේ කියලා උදව් කරන්නේ කියලා එයාගේ රිකවරි එකට යන්නේ. ඒක ගැන දැනගන්න මුලින්ම අපි කතා කරලා දැනගමු මොකද්ද ස්ට්‍රෝක් එකක්. එහෙම නැත්නම් අංශභාගී තත්ත්වයක් කියන්නේ කියලා. එතකොට සාමාන්‍යයෙන් වෙන්නේ අපේ මොළයට සපයන රුධිර වාහිනී තියෙනවනේ. මෙන්න මේ රුධිර වාහිනී එක්කෝ ඒ රුධිර වාහිනියක් අවහිර වෙලා, එහෙම නැත්නම් ඒ රුධිර වාහිනියක් පිපිරිලා රුධිර ගලනයක් වෙලා ඒ කොටසේ මොළේ අදාළ කොටසේ සෛල මිය යාමක් වෙනවා. එහෙම සෛල මිය ගියාට පස්සේ ඒ කොටසින් කරන ක්‍රියාකාරීත්වය අඩපණවීමක් වෙනවා. එතකොට මෙන්න මේකට තමයි ස්ට්‍රෝක් එකක් කියලා අපි හඳුන්වන්නේ. මේ ස්ට්‍රෝක් එකකට ෆිසියෝതെරපි කොහොමද උදව් කරන්නේ? ඒ පුද්ගලයාට ආපහු ඒ තිබ්බ නැතිවෙච්ච ක්‍රියාකාරකම් ටික ආපහු ලබා ගන්නට. එතකොට දැන් හිතන්නකෝ අපේ මේ ස්ට්‍රෝක් එක ඇති වුණේ, කියන්නේ බ්ලඩ් සප්ලයි එක නැති වුණේ මොළේ සෛල මිය ගිය වම් අත පැත්තේ කියලා. එහෙම වුණොත් අපේ මේ අඩපණ වෙන්නේ අපේ ඇඟේ දකුණු අත පැත්තේ. ඒක බලපාන්නේ අපේ දකුණු අතට සහ දකුණු කකුල, කියන්නේ දකුණු පැත්තට. ඒ වගේම අනිත් පැත්ත මොළේ සෛල මිය යාම සිද්ධ වුණේ දකුණු අත පැත්තේ නම් ඒක බලපාන්නේ ඔයාගේ අඩපණ වීම වෙන්නේ, පණ නැතිවීම වෙන්නේ වම් අත පැත්තේ තියෙන කකුලට සහ වම් පසට, ඇඟේ වම් පසට. එතකොට මේ කියන දෙයකට මේ ස්ට්‍රෝක් වලට කොහොමද ෆිසියෝതെරපි දායක වෙන්නේ? right? එතකොට අර කිව්වා වගේ අපි සාමාන්‍යයෙන් ඇක්ෂන් එකක් කරනකොට, ඒ කියන්නේ අපි මාකරි චලනයක් කරනකොට අපේ බොඩි එකේ බ්‍රේන් එකයි මසල්ස් අතර කෝඩිනේෂන් එකක් කියලා දෙයක් වෙනවා. ඒ කියන්නේ මොලේ සිග්නල් එකක් දෙන්න ඕනේ අපේ මසල් එකට, මෙන්න මේ ඇක්ෂන් එක තමයි අපි කරන්නේ කියලා. හරි? එතකොට ඔන්න ඔය කියන කෝඩිනේෂන් එක ගන්න මේ ෆිසියෝതെරපි ගොඩක්ම ඉම්පෝර්ටන්ට්. හරිම දායක. ඒ කියන්නේ දායක වෙනවා. දැන් අපි බලමු කොහොමද ස්ට්‍රෝක් එකක් හැදිච්ච පේෂන්ට් කෙනෙක්ට ෆිසියෝതെරපි දායක වෙන්නේ කියලා එයාට රිකවරි එකට යන්න. right? මොකද්ද ෆිසියෝതെරපි වල තියෙන ප්‍රයෝජනේ? ඇයි ඔයා ෆිසියෝതെරපි කරන්නේ කියන එක. පළවෙනි කාරණය තමයි අපේ බ්‍රේන් එකේ තියෙන නියුරෝප්ලාස්ටිසිටි කියලා දෙයක්. මොකද්ද මේ නියුරෝප්ලාස්ටිසිටි කියන්නේ? නියුරෝප්ලාස්ටිසිටි කියන්නේ සරලවම කිව්වොත් හිතන්නකෝ අපේ මේ මොළේ එක කොටස් තියෙනවා. ඒකේ කොටස් වලින් අපේ මේ තියෙන එක පාර්ට්ස් පාලනය කරනවා. උදාහරණයක් විදිහට අපේ අතේ තියෙන ක්‍රියාකාරකම් ඒ කරන චලනයන්ට දායක පාලනය කරන කොටසක් අපේ මොළේ තියෙනවා. හදිසියවත් ඔයාට ස්ට්‍රෝක් එක හැදුනහම, ඒ කියන්නේ ඔයාගේ සෛල මිය යාම සිද්ධ වුණේ ඒ අදාළ කොටසෙන් නම්, වම් අතේ පාලනය කරන කොටසෙන් නම් ඔයාගේ අඩපණ වීම වැඩිපුරම දකින්න හම්බ වෙන්නේ, ඒ කියන්නේ පැරලයිස් එක වැඩිපුරම දකින්න හම්බ වෙන්නේ අන්න වම් අතේ, ඒ කියන්නේ අර අදාළ කොටසෙන්. එතකොට ඒ කොටස දැන් මිය ගිහිල්ලානේ තියෙන්නේ මොලේ. ඒත් අපේ බ්‍රේන් එකට තියෙනවා හැකියාවක් ඒ මිය ගිය කොටස වෙනුවට ඒ ළඟ තියෙන වෙන කොටසකින් ආපහු අර මූවමන්ට් එක ආපහු ගන්න ඒ කොටසට හැකියාව තියෙනවා. කියන්නේ ඒ මූවමන්ට් එක පාලනය කරන වෙනත් කොටසකට ඇඩප්ට් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක අපේ බ්‍රේන් එකේ තියෙන ඇඩප්ටබිලිටි එක. ඒත් අපි අන්න ඒකට කියනවා නියුරෝප්ලාස්ටිසිටි කියලා. හරි? එතකොට මේ නියුරෝප්ලාස්ටිසිටි එක තව ඉම්ප්‍රූව් කරන්න අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි හරි ෆිසියෝതെරපියුටික් එක්සර්සයිසස්, ඒ ට්‍රීට්මන්ට්ස් වැඩි වාර ගන්න ප්‍රැක්ටිස් එකත් එක්ක, හරි කරෙක්ට් මූවමන්ට් එක ප්‍රැක්ටිස් එකත් එක්ක කරගෙන යන්නේ. එතකොට තමයි අපේ බ්‍රේන් එකට අර නියුරෝප්ලාස්ටිසිටි එකේ හෙල්ප් එකෙන් අර මැරිච්ච කොටස වෙනුවට අනිත් කොටසට පුළුවන් වෙන්නේ ඇඩප්ට් වෙලා අර ක්‍රියාකාරකම නැවත ඒ චලනයේ මූවමන්ට් එක නැවත ගන්න. හැබැයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මූවමන්ට්ස් රෙපිටිටිව්ලි කරා කියලා විතරක්, ඒ කියන්නේ එකම මූවමන්ට් එක ගොඩ සැරයක් කරා කියලා විතරක් ඔයාට රිකවරි එකට යන්න බෑ. ඒක ඔයා හරි විදිහට කරන්න ඕනේ. කරෙක්ට් මූවමන්ට් එක වෙන්න ඕනේ. ඒ වගේමයි නියුරෝප්ලාස්ටිසිටිත් එක්ක දැන් රීහැබිලිටේෂන්
රීහැබ් කියන්නේ අපි ආපහු දෙයක් අලුතින් උගන්වනවා කියන එකනේ. අලුතින් කියන්නේ කලින් ඉගෙන ගත්ත දේ නැවත කියා දීමක්. රීහැබිලිටේෂන් කරන්න. එතකොට ඒක ගොඩ පාරක් ප්‍රැක්ටිස් කරන එකත් එක්කම අනිවාර්යෙන්ම එන්න ඕන දෙයක් තමයි ඒ මසල්ස් වලට අදාළ ස්ට්‍රෙන්තනින් පාර්ට් එක. ඒ වගේම ඒ එක ක්‍රියාකාරකම් වලට කෝඩිනේෂන්. ඒ කියන්නේ අපේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ බ්‍රේන් එක සහ මසල් එක අතර කෝඩිනේෂන්. සමහර පේෂන්ට්ස් ලගේ affect වෙලා තියෙන්න පුළුවන්. එයාලගේ sensory deficits තියෙන්න පුළුවන්. එතකොට මේ ඒ වගේම balance affect වෙලා තියෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම එතකොට මේ කියන ඔක්කොම දේවල් එකිනෙකට combine වෙලා combined treatment plan එකක් තමයි යන්න ඕනේ. හරි. එතකොට balance, coordination, strengthening. ඒ වගේම ඊට පස්සේ patient specified gradually progress. ඒ කියන්නේ හරි විදිහට gradually පඩි පෙළක අපි හිමීට නගිනවා වගේ ඒ progression එකට යන exercises තමයි අපි කරගෙන යන්න ඕනේ. treatment plan එකට තමයි අපි යන්න ඕනේ. හැබැයි දැන් හිතන්නකෝ එක patient කෙනෙක්ට stroke එක හැදුනට පස්සේ හරි ඉක්මනට ඇවිදින්න පුළුවන්. නමුත් තව එක්කෙනෙක්ට ඒක බැරි වුණා. ඇයි? ඉතින් අනිත් එක්කෙනාට ඇවිදින්න පුළුවන් වුණයි කියලා වෙන patient කෙනෙක්ට පුළුවන් වුණයි කියලා තවත් එක්කෙනෙක්ට ඒ කාලය ඇතුළතදී මේ කියන්නේ පොඩි කාලයක් ඇතුළතදී මේ දේ කරගන්න හම්බ වෙන්නේ නැහැ. මේකට හේතුව මොකක්ද? දැන් අර මං කිව්වා වගේ අපේ බ්‍රේන් එකේ එක කොටසකට දැන් මේක affect වෙන්නේ. ඒතර ඒ affect වෙන කොටස වෙනස් වෙනවා. ඒක patient කෙනෙක්ට අපේ මේ stroke එක හැදිලා මේ ischemia හරි නැත්නම් hemorrhage එක හරි ඒ වෙන මොලේ අදාළ කොටස එක patient කෙනෙක්ට වෙනස්. ඒ වගේමයි ඒගොල්ලෝගේ age එක. right? ස්ට්‍රෝක් එක හැදෙන වයස තව කොච්චර කාලයක් ගිහිල්ලද ෆිසියෝതെරපි ස්ටාර්ට් කරන්න කියන එක. සමහරුන්ට මාස සති දෙකෙන් තුනෙන් පටන් ගන්න පුළුවන් ස්ට්‍රෝක් එක හැදෙන්න. තවත් සමහර අය අවුරුදු ගණන් ගිහිල්ලා ස්ට්‍රෝක් එකක් හැදිලා ෆිසියෝതെරපි ස්ටාර්ට් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ කියන කාරණා ඕවත් එක්ක තවත් කාරණා තියෙනවා. ඒතර මේ කාරණා ඔක්කොමත් එක්ක තමන්ට යන්න පුළුවන්. ඒ කියන්නේ අපේ රිකවරි ප්‍රෝග්‍රෑම් එක වෙනස් වෙනවා. එතකොට අපි ඊළඟට බලමු කොහොමද අපි මේ රිකවරි ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්නේ කියලා. ඒතර ඒකට වැදගත් ප්‍රධානම දේ තමයි හරි ප්‍රොෆෙෂනල් ෆිසියෝതെරපියුටික් ඇසෙස්මන්ට් එකකට යන එක. එතකොට ඒ ඇසෙස්මන්ට් එකදී අපි පේෂන්ට්ගේ ගෝල් එක බලන්න ඕනේ. අර ඉස්සෙල්ලා කියපු කාරණාත් එක්කම patient goal එක patient මොකක්ද එයාගේ බලාපොරොත්තුව කියන එක. ඒවත් බලලා අපි හරි assessment එකක් personalized assessment එකක් හදනවා. මේ assessment එකෙන් පස්සේ තමයි treatments පටන් ගන්න. ඒත් treatments පටන් ගන්න ගැන කතා කරොත් අනිවාර්යෙන්ම patient medically stable වුණාට පස්සේ පුළුවන් ඉක්මනට ෆිසියෝതെරපි පටන් ගන්න තරමට patient recovery එකට යන්න තියෙන වේගය වැඩි. ඒ කියන්නේ ඔයාලට ඉක්මන් recovery එකට යන්න පුළුවන්. ඔයා ඉක්මනට ෆිසියෝതെරපි ස්ටාර්ට් කරනවා නම් medically stable වුණාට පස්සේ. එතකොට දැන් අපි අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරේ stroke කියන්නේ මොකක්ද? stroke වලට ෆිසියෝതെරපි කොහොමද දායක වෙන්නේ කියන දේවල් ගැන. ඉතින් ඔබ ආදරණීයට හරි ඔබ අඳුරන කාට හරි ස්ට්‍රෝක් එකක් හැදිලා තියෙනවා නම් එහෙම නැත්නම් ඔබට ස්ට්‍රෝක් රිහැබිලිටේෂන් ගැන තව දැනගන්න උවමනාවක් තියෙනවා නම් ෆිසියෝതെරපිස් කෙනෙක් හම්බ වෙලා කොහොමද මේ ට්‍රීට්මන්ට් ප්ලෑන් එකක් යන්න ඕනේ කියන එක ඩිස්කස් කරලා තමන්ගේ ගෝල්ස් එක්ක ඊපස්සේ ට්‍රීට්මන්ට්ස් පුළුවන් ඉක්මනට පටන් ගන්න.